අනේ යන්න එපා. අනේ යන්න එපා. අම්මන් යනවා. හෙලෝ අම්මේ. මොකක්? කන්සි ඉන්නවා? මං දැන් එනවා. හෙලෝ අම්මා මං දැන් ඇවිල්ලා ඉන්නේ. දැන් නම් කොතනද ඉන්නේ කියනවා? මං පොඩි වාඩි වුණා. කොහොමද පුතේ? මම දැන් තනියම ඉන්න කල්පනාව. කීයද ගියා? දැන් මේක අයින් කරගන්න. මීට වඩා හොඳ දේව කෙනෙක් වාට හම්බෙයි පුතේ. දෙමාපියෝ එක තමයි බොරුවක් කිව්වේ. මේ වෙනුවේ ඒක නිසා. මෙතන තියෙනවා එළියවිලි ටිකක්. මේවා කැමති කෙනෙක් තෝරගන්න. අනිවාර්යෙන්. මේක හරියන්න පුළුවන් පුතා. මට වෙන කවුරුත් ඕනේ නැහැ. මට කසාදෙකුත් ඕනේ නැහැ. ඇයි මට මේ කාටවත් තේරෙන්නේ නැත්තේ? මම එක්කෙනෙක් බැඳලා පස්සේ ආයෙ දෙයක් හිතන්න බෑ. මං ආදරේ කරේ යට විතරයි. මට ඒ වෙන කෙනෙකුට ඒ ආදරේ දෙන්න බෑ. මුදුව පැළඳූ දෑතින්ම ඔබ ලිව්වේ ඔහුගේ නම මුල් ලකුරු පෙර ළඟට වී පෙම් කර නොවේ ඉන්නේ ඔහුගේ සිහින තුල මේ ආදරේ නිම වීලා යයිද ඔබ නිසා වැටෙන කඳුළු නොදක ඉන්නේ කොහොම මේ පාළුවේ ඇඳුනේ ඔබගේ රූප වෙනස ඔබගේ මේ චරිතේ අදහ ගන්න බැරිය ඔබ හිනා නැති වෙලා පාළුවේ මා තනි වෙලා පණ වගේ හිටි ඔයා මාදමා දුර ගියා ජීවිතේ නැවතිලා ඈ නිසා මා හඬනවා පෙම් සමේ ගුණ රසත් ඔහු නිසා ගොළු වෙලා මුදුව පැළඳූ දෑතින්ම ඔබ ලිව්වේ ඔහුගේ නම මුල් ලකුරු පෙර ළඟට වී පෙම් කර නොවේ ඉන්නේ ඔහුගේ සිහින තුලම හදහිරිදුණු තැන්වලම තවමත් ඇත්තේ ඔබේ සිහින මතක මේ දුක ඔබ හට පවසන්න හැක්කේ කෙලෙසද මම දවසින් මෙලෙස මේ ආදරේ නිම වීලා යයිද ඔබ නිසා වැටෙන කඳුළු නොදක ඉන්නේ කොහොම මේ පාළුවේ ඇඳුනේ ඔබගේ රූප වෙනස ඔබගේ මේ චරිතේ අදහ ගන්න බැරිය
ලියනවා පිටු ගණන් මේ දුකත් දැනගනින් බොරු කෙරූ ඔබ තරම් අහනවා මේ ඔබවදත් සතුටනම් ඔබ ඔහුත් එය ඇති මේ හිතට නම් ආයි ඇ එනවනං මගටවී ඉන්නවා මුදුව පැළඳූ දැතින්ම ඔබ ලිව්වේ ඔහුගේ නමෙ මුල්ලකුරු පෙරළඟට වී පෙම්කර් නොවෙ ඉන්නේ ඔහුගේ සිහින තුළම හදහිරිදුණු තැන්වලම තවමත් ඇත්තේ ඔබ සිහින මතක මෙදුක ඔබ හට පවසන්න හැක්කේ කෙලෙසද මම දවසින් මෙලෙස් මේ ආදරේ නිම වේලායයිද ඔබ නිසා වැටෙන කඳුළු නොදැක ඉන්නේ කොහොම මේ පාළුවේ ඇඳුනේ ඔබගේ රූප වෙනස ඔබගේ මේ චරිතේ අදහගන්න බැරිය මුදු පලන්දා ඔබ හා එක්කුණු ඌ ඇය සත්‍ය වශයෙන්ම ඔබට ආදරේද එය සත්‍ය ප්‍රේමයක්ද එය අසත්‍ය ප්‍රේමයක්ද ඔබගේ තේරීම ඔබගේ විශ්වාසයයි මම RNL 26 අලුත් දෙයකින් නැවතත් හමුවෙමු